මැද පෙරදිග යුදගිනි දැල් ඇවිලීමේ ගෙවී යන්නේ 35 වන දිනයයි. ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ කරාච් නගරයේ යා කරන B1 පාලමට ඊයේ දින ඊශ්‍රායලය සහ ඇමරිකානු පාර්ශව ඒකාබද්ධව ප්‍රහාරයක් එල්ල කළා. මේ පාලම එම කලාපයේ පවතින උසම පාලම ලෙස සැලකෙනවා. එසේම ටෙහෙරාන්හි බටහිරින් පිහිටි කරාච් ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන අධිවේගී මාර්ගයේ පිහිටි මේ දැවැන්ත පාලම විනාශ වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය ට්‍රුත් සමාජ මාධ්‍ය හරහා මුදා හැර තිබෙනවා. අදාළ වීඩියෝ ප්‍රසිද්ධ කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මුලින්ම ඉරානයේ තිබෙන පාලම් විනාශ කර ඉන් අනතුරුව විදුලි බලාකාර විනාශ කරන බවයි. ඒ අනුව ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවන්නේ ප්‍රමාද වීමට පෙර ඇමරිකාව සමග හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණිය යුතු බවයි. එල්ලෝ ප්‍රහාර හමුවේ පාලමට දැඩි හානි සිදු ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඉරානය අති නවීන හයිපර්සොනික් මිසයිල් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් ඉලක්ක කර එල්ල කළා. ඊශ්‍රායලයේ අයන් ඩෝම් සහ ඇරෝ ගුවන් ආරක්ෂණ පද්ධති පවා අභිපවා යාමට මෙම මිසයිල් වලට හැකිව තිබෙනවා. ප්‍රහාර වලින් ටෙල් අවීව් නුවර ගොඩනැගිලි රැසකට හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉරාක අහසේදී ඇමරිකානු F-15 යානයක් ඉරානයට අයත් ෂාහෙඩ් ඩ්‍රෝන යානයක් හඹා යන ආකාරය දැක්වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වෙමින් පවතිනවා. ලොව උසස් මට්ටමේ බුද්ධි තොරතුරු වගේම චන්ද්‍රිකා තාක්ෂණයක් තිබියදීත් ඉරානයේ දරුවන් 165 දෙනෙකුට ඇමරිකානු මිසයිල් ප්‍රහාර හමුවේ දිවි අහිමි කරවීම බරපතල අපරාධයක් බව ඇමරිකාවේ හිටපු බුද්ධි නිලධාරිනියක් වන ජොසෆින් ගිල්බෝ චෝදනා කර තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳව කිසිදු වගවීමක් නැතිවීම ගැන සිය කලකිරීම පළ කරන ඇය සැබෑ ත්‍රස්තවාදීන් අපි යනුවෙන් පවසමින් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ජාති අමතමින් සිදු කළ කතාවේදී ඉරානය ගල් යුගයට ඇද දමන බවට කළ තර්ජනයට ඉරාන පාර්ශවය පිළිතුරු ලබා දී තිබෙනවා. ඉරානය පවසන්නේ තම රට කිසිසේත්ම එවැනි තත්ත්වයකට පත් කළ නොහැකි බවයි. වසර 7000ක අභිමානවත් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉරාන ජාතිය අඩපණ කිරීම සිතන තරම් පහසු කාර්යයක් නොවන බව ඉරානය අවධාරණය කර තිබෙනවා. ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඔහු වෙතටම නැවත හරවා යවන බව පවසන ඉරානය කියා සිටින්නේ ගල් යුගයට අයත් ම්ලේච්ඡ ඝාතන සහ මානව වර්ගයාට එරෙහි අපරාධ නූතන ලෝකයට රැගෙන ආවේ ඇමරිකාව බවයි. මේ අතර පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඉවත් කිරීමේ නව පියවරක් ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එක්සත් ජනපද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්වට තනතුරෙන් ඉවත් වන ලෙසට නියෝග කර තිබෙනවා. වසරකට වැඩි සේවා කාලයක් ඉතිරිව තිබූ ජෝර්ජ් වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ගනු ඇති බවයි පෙන්ටගනය මේ වන විට තහවුරු කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.